රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පසුව ත්‍රිරෝද රථ රියදුරෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම මස 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පියුමගේ පුත්‍රයා පරිවාස භාරයට යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ. කාවිංගගේ මිතුරෙකු යතුරුපැදියකින් රාජගිරිය ප්‍රදේශයට යමින් සිටියදී ත්‍රිරෝද රථයේ ගැටි අනතුර සිදුව ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි ඔහු ඇතුළු පිරිස ත්‍රිරෝද රථ රියදුරට පහර දී ඇති බවට කරුණු වාර්තා වුණා. පියුමගේ පුත් කාවිංග අදාළ සිදුවීමට මීට පෙර අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 5ක ශරීරැපයක් මත මුදා හැර තිබුණා. කෙසේ නමුත් පියුමි තම පුතු කාවිංග නිවසේ නැතිව ඉතා වේදනාකාරීව සංකාවෙන් පසුවෙමින් සිටිනවා. ඇය සිය පුතුට එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දී තිබුණේ මේ ආකාරයෙන් මගේ දරුවා දැකලා නැති අයටයි බලා ගන්න දැම්මේ. මේ ඉන්නේ මගේ පුතා. මගේ පුතා කිසිම කෙනෙක් ගහන්නෑ මේ වීඩියෝ එකේ බයික් එක හදන්න දාන්න ගරාජ් එකට ගිය වෙලේ. එතන ඇති වුණ රණ්ඩුව දැකලා පුංචියට හිටියට මැද්දට පැන පැන බේරෙන්න මගේ පුතා. බලන්න යනකොට ලංකාවෙන් භාගයක්ම මගේ පුතාව දැකලම නෑ කවදාවත්. දැකලා නැති අයට බලා ගන්න මම දැම්මා පුතාව හොඳටම පේන්න හින් බලන්න.